ඉතින් ඔන්න මම පොරොන්දුනා වගේම අද අරගෙන ආවේ Good Girl Bad Blood පොතේ රිවිව් එක. මෙහෙමයි මේ Good Girl Bad Blood පොත. ඒ කියන්නේ මෙන්න මේක මම කලින් රිවිව් කරපු මෙන්න මේ පොතේ. ඒ කියන්නේ A Good Girl Guides to Murder. මෙන්න මේකේ දෙවනි පොත. ඔයාලා මම මේක රිවිව් කරපු එක බලලා නැත්නම් මම පල්ලෙහා පින් කරපු කමෙන්ට් එකක ඒකේ link එක දාලා තියන්නම්. ඒක ගිහින් බලලා ඉන්න. ඉතින් ඔයාලට මේක කියවන්න කලින් අනිවාර්යයෙන්ම මේක කියවන්න ඕන කියන එකක් නැහැ. ඒත් ඔයාලා මේක මුලින් කියවනවා නම් හොඳයි. එතකොට ඔයගලන්ට characters ටිකක් familiar වෙවි. අන්න එහෙම වෙයි. ඒ නිසා මේක පුළුවන් නම් කියවලා ඉන්න. හරි. එහෙනම් වැඩි කතා බහක් නැතුව අපි යමු රිවිව් එක පැත්තට. මේකෙදී මම පොඩ්ඩක්වත් පොත ස්පොයිල් කරන්නේ නැහැ. හරිනේ? ස්පොයිල් නොකර මම රිවිව් එකක් දෙන්නම්. හරි. ඉතින් මේක තමයි පොත. මේකේ නම Good Girl Bad Blood. එතකොට මේකේ author තමයි හොලි ජැක්සන්. මේකේ පිටු තියෙනවා. මේකේ පිටු 415ක් තියෙනවා. එතකොට මම මේක ගත්ත තැන කිව්වොත් මම මේක ගත්තේ ඔන්ලයින් ෂොප් එකකින්. ඒකේ නම allbooks.lk. මම කලිනුත් අන්බොක්සින් වීඩියෝ එකක් කළා ඇති. ඒකෙන් මම ගත්ත පොතකට මේ මට මතක විදිහට මේක රුපියල් 2400 ගාණක් තමයි උනේ. තව සරසවියකේ ගුණසේනකේ සමුද්‍රකේ ඒවරක් තියෙනවා. ඔයාලා ගන්නව නම් සරසවියකින් සරසවි වෙබ්සයිට් එකෙන් එක ඔන්ලයින් ඕඩර් කරලා නැත්නම් සරසවියෙන් ගිහිල්ලා ගන්න. මොකද සරසවියකට වැඩිය ගණන් වැඩි සමුද්‍ර එකේ ගුණසේනකෙත් මම හිතන්නේ වැඩි ඇති. සමුද්‍රකේ නම් කොහොමත් සරසවියකට වැඩි. ඒ නිසා පුළුවන් නම් සරසවියකට ගිහින් ගන්න. එහෙම නැත්නම් සරසවියකින් ඔන්ලයින් ඕඩර් කරලා ගන්න. හරිද? එහෙනම් අපි යන් කතාවට. ඉතින් මෙහෙම මේ පොතේ අර Good Girls Guide to Murder එකේ වගේම ප්‍රධාන චරිතය අපේ පිප්. දැන් ඔයගොල්ලෝ පළවෙනි පොත කියවලා තියෙනවා නම් ඒකේ විදිහට පිප් දැන් අවුරුදු 5කට කලින් වෙච්ච ඇන්ඩි බෙල්ගේ සැල්සින්ගේ මේ මර්ඩර් කේස් එක විසඳලා ඉන්නේ. ඉතින් මේ කේස් එක විසඳන කොට සහ විසඳුවෙන් පස්සේ පිප්ට වගේම යාගේ ක්ලෝස් අයට සිද්ධ වුණ දේවල් නිසා පිප් හිතා ගන්නවා ආයි එහෙම ඉන්වෙස්ටිගේෂන් එකක් කරන්න නැහැ මොනවා වුණත් කියලා. හැබැයි එයා පොඩ්කාස්ට් එකක් කරගෙන යනවා එයා විසඳපු ඒ කේස් එක ගැන අනිත් අයට කියන්න. ඉතින් ඔන්න ඔය විදිහට ටික දවසක් ගත වෙනවා. එකපාරටම දවසක පිප්ගේ ළඟම යාළුවෙක්ගේ මම නමවත් ස්පොයිල් කරන්නේ නැහැ. ඕගොල්ලෝ කියවලා බලන්න. මේ ඉතින් පිප්ගේ ළඟම යාළුවෙක්ගේ සහෝදරයෙක් අතුරුදහන් වෙනවා. ඉතින් මුලදී ඒ ගෙදර කට්ටියත් එච්චර ගණන් ගන්න නැහැ. මොකද ඒ අතුරුදහන් වෙච්ච කෙනා සාමාන්‍යයෙන් එහෙම දවස් දෙකක් විතර ගෙදර එන්නේ නැතුව ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ ඒක සාමාන්‍ය දෙයක් කියලා. ඒ වුණාට එයා ආයි ගෙදර ආවේ නැහැ. ඊට පස්සේ ඉතින් මේගොල්ලෝ බය වෙලා එහෙම කරාද ඉතින් හැමෝම හිතන්නේ දැන් පොලිසිය වුණත් එච්චර ගණන් ගන්න නැහැ. මොකද නැති වෙච්ච එක්කෙනා වැඩුණු මිනිස්සෙක්. ඉතින් ඒ නිසා මේ හිතනවා ඉතින් එතකොට යාට තනියම ජීවත් වෙන්න පුළුවන් වයසක කෙනෙක් නිසා මහ ලොකුවට මේ කේස් එක ගණන් ගන්නේ නැහැ. ඉතින් ඒ පාර හැමෝම හිතනවා මේ කේස් එක විසඳන්න හොඳම කෙනා තමයි පිප් කියලා. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා පිප්ට කියනවා දැන් පිප් ඉන්නේ එයාගේ තීරණේ. ආයි මේක ඉන්වෙස්ටිගේෂන් එකක් කිසිම දෙයකට කරන්නේ නැහැ. එහෙම කියලා තමයි පිප් ඉන්නේ. ඉතින් ඒ වුණාට දැන් මේ නැති වෙන ඉන්නේ පිප්ගේ හොඳම යාළුවෙගේ සහෝදරයෙක්. ඉතින් අන්නේ ඒ නිසා පිප් එයාගේ අර ඒකමතික තීරණය පැත්තකට දාලා එයාගේ හොඳම යාළුවාගේ සහෝදරයා නැති වෙච්ච කේස් එක ගැන ස්ටඩි කරන්න පටන් ගන්නවා. ඉතින් මේකෙදි කලින් එකේ වගේම පිප්ට එයාගේ බොයිෆ්‍රෙන්ඩ්, ඒ කියන්නේ රවි ගොඩක් සපෝට් කරනවා. ඒ දෙනාගේ සීන්ස් මේ පොතේ ඕන තරම් තියෙනවා. ඒ නිසා ආසාවෙන් කියවන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නේ මොකක්ද? පිප්ගේ හොඳම යාළුවාගේ සහෝදරයව හොයාගන්න පුළුවන් වෙයිද? අත්තම කිව්වොත් මේ පොත මේක කියවලා මම ඇඬුවා. හරිද හිතා ගන්නකෝ මේක එතකොට කොච්චර හොඳයිද කියලා. මේ මං හිතන්නේ පළවෙනි පොතට වැඩිය මේකට කැමති. මේ දැන් කොහොමත් මේ සෙකන්ඩ් බුක් එකනොත් මූවි නෙමෙයි සෝරි සීරීස් එක එනවානේ. මම හිතනවා ඒක සුපර් වෙයි කියලා. අනිවාර්යයෙන්ම
සීරීස් එක බලන්න කලින් මේ පොත කියවලා ඉන්න. හරිනේ? මේ පොත කියවලා ඉන්න. ඒක හරි ආසාවෙන් කියවන්න පුළුවන් පොතක්. මොකද මේක ඇතුලේ අර නිකන් අපි normally කියවන පොතක් වගේ නිකන් කතාව ඡේදවලට පිටුවලට බෙදලා මේ තියෙන්නේ. මේකේ මැදින් අපේ PIBගේ true crime podcast එකේ script යනවා. ඊට පස්සේ chat screenshots යනවා. ඔන්න ඔය වගේ එක දේවල් යනවා. ඊට පස්සේ posters යනවා. ඉන්න මම ඔබට පෙන්නන්න. මේ තියෙන එකක් එනවාද? මේ තියෙන තව එකක්. posters chat වල screenshots මම පොත ස්පොයිල් කරන්නේ නැහැ කියලා තනිකර ඡේද පිටින් පෙන්නනවා. කමන්නේ. හරි. ඉතින් ඔන්නෝම තමයි කතාව. මේ කියන්නේ අතුරුදන් වෙච්ච කෙනෙක් හොයාගන්න පිප් කරන ඉන්වෙස්ටිගේෂන් එක. ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ පිප්ට යව හොයාගන්න පුළුවන් වුණාද නැද්ද මේකේ අන්තිමට මොනවද වෙන්නේ එහෙම කියලා. කොහොම වෙතත් මේකේ අන්තිමට මම නම් ඇඬුවා. මම සාමාන්‍යයෙන් ක්‍රයිම් ත්‍රිලර් පොත් කියලා අන්න මිනිස්සෙක් නෙමෙයි. ඉතින් හිතා ගන්නකො මේක කොච්චර හොඳද කියලා. ඒ නිසා මම ඔයගොල්ලන්ට මේක highly recommend කරනවා. මගේ රේටින් එක මේකට මම 5න් 4.9ක් දෙනවා. එච්චරට මේක හොඳයි. මම මාර ආසයි. ඊළඟට මේකේ තුන්වෙනි පොත තියෙනවා. ඒකේ නම As Good As Dead. මට ඒක තාම ගන්න බැරි වුණා. මම මේ ටිකේ අතිශය දුප්පත් ළමයෙක්ගේ භූමිකාව රඟපාන්නේ. මොකද මම අලුතින් ෆෝන් එකක් ගත්තා. තව එකට ඕන දේවල් ගත්තා. ඊට පස්සේ තව ටේබල් වලින් ඕන කරා. ඒ නිසා මං ගාව දැන් සල්ලි නැහැ. ඉතින් ඒ නිසා මම සල්ලි එකතු කරගෙන අනිවාර්යෙන් මේකේ අනිත් පොතත් ගන්නවා. ඒක අරගෙන ඒක කියවුණාට පස්සේ ඒක අරගෙන ඒකත් කියවුණාට පස්සේ බලට ඕන නම් මම ඒක රිවිව් එකක් ගන්නම්. ඉතින් මේක කියවන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මතක ඇතුව channel එක subscribe කරන්න. අපි දැන් 1000කට කිට්ටුයි. ඉතින් ඔයාලගේ ලස්සන comments වලට votes like වලට thank you. Bye.